සුබ දවසක්. ඔයාලට මම විසිතුරු පැලවලින් මල් සෙල් කරන්න හිතුවා. ඉතින් අද උදේවරුව වැස්ස හින්දා බැරි වුණා. දැන් තමයි ටිකක් පෑවුවේ. මේ අංක 1න් තියෙන්නේ හුලංකීරිය වගේ විසිතුරු මල් පැලයක්. ඒකෙන් පැලයක් ඔයාලට මේ වගේ පැලයක් රුපියල් 150ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ හුලංකීරිය. ඒකත් ලස්සනට හොඳට පඳුරු දාලා හැදෙනවා මේවා. හැදුනම ඕගලන්ට තම්බල කණ්ඩත් පුළුවන් ඖෂධීය සාකයක්. ඉතින් මෙන්න මේ වගේ තමයි ඒකේ අල මීට වඩා ලොකුවට හැදෙනවා. මේවා තම්බල කනවා. ඉතින් ඒකේ මේ වගේ පැලයක් ඔයාලට මෙතන පැල තුනක් තියෙන්නේ 150ට එක පැලයක් ගන්න පුළුවන්. ඒ වගේම මේ අංක 3 සවුකෙන්ද පැලයක් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 300ට. මේ සවුකෙන්ද මගේ ළඟ නම් තියෙන්නේ දෙපැත්තම කොළ පාට එක. ඉතින් ඒක මල් පැල වලට භාවිතා කරනවා. ලස්සනට අලංකාරණයට හදන්න පුළුවන්. මේ ගහ මැරෙනකොට තමයි ලස්සන දම් පාට මල් එන්නේ. ඊට පස්සේ අල වලින් ආයි නැවත පැල එනවා. පැල ගොඩක් බෝ කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ අංක 4 යකා මල්. මේක ලොකු උඩට කෙමේ ගිහිල්ලා ලස්සන කළු පාට මලක් හැදෙනවා. මගෙන් කලින් වීඩියෝ දාලා ඇති. ඔයාලා පොඩ්ඩක් බලන්න වර්ණ බ්ලූම් කියන වීඩියෝ පෝස්ට් හරි වීඩියෝ හරි බලන්න. ඒකේ තියෙනවා මේ පැලයක් ඔයාලට 400ට දෙන්න පුළුවන්. මේ පොඩි පැලයක් රුපියල් 200ට දෙන්න පුළුවන්. ඊගාවට අංක 5 තියෙන්නේ ඇග්‍රෝවිමා. මේ ඇග්‍රෝවිමා පැලයක් දෙන්න පුළුවන් ඔයාලට 250ට. මේ ලස්සන රෝස පාට කඳ එහෙම තියෙන ඒකෙන් 250 ගානේ දෙන්න පුළුවන්. මේ වගේ ලොකු පැලයක්. ඊගාවට අංක 6 මේ කහ පාටයි කොළ පාටයි මේ ගස්. මේ වගේ පැලයක් දෙන්න පුළුවන් ඔයාලට අංක 6 ලොකු පැලයක් 300ට දෙන්න පුළුවන්. අනික මේ කුඩා සයිස් පැලයක් 200ට දෙන්න පුළුවන්. අංක 7 ඇග්‍රෝවිමා මේ පොඩි පැල වර්ග ලොකු වෙන්නේ නැති වැඩිය ඒ පැලයක් දෙන්න පුළුවන් ඔයාලට. මේ වගේ මේ වර්ග දෙකක් තියෙන්නේ 150 ගානේ. අංක 7 අංක 8 මෙතන අංක 8 මේ පැලයක් දෙන්න පුළුවන් ඕගොල්ලන්ට රුපියල් 200 ගානේ. අංක 9 ඇග්‍රෝවිමා වර්ගයක්. මේකෙන් පැලයක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් රුපියල් 100 ගානේ. මේ ඇග්‍රෝවිමා වර්ගය අංක 9න් 100 ගානේ දෙන්න පුළුවන්. අංක 10 හබරල පැලයක්. මේකේ තියෙනවා පැල දෙකයි චූටි පැලයකුයි. ඔයාලට ඒ සේරම ටික දෙන්න පුළුවන් රුපියල් 200ට. ඔයාලා කැමති නම් මේ දෙලුම් පැලයක් තියෙනවා. මේ දෙලුම් පැලෙත් ඕගලන්ට රුපියල් 250ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉඟුරු පැල. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් ඉඟුරු පැලයක් කහ පැලයකුත් මේ හිටෝ ගත්තම පෝච්චියක හරි බිම හරි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි. ඒ හින්දා ඉඟුරු පැලයක් රුපියල් 100ට දෙන්න පුළුවන්. මේ වගේ කහ පැලයකුත් රුපියල් 100ට දෙන්න පුළුවන්. අර විසිතුරු පැල ගන්න ගමන්ම ලස්සනට ලොකු පෝච්චියක හරි පෝර කවරක හොඳට පස් පුරවලා හරි හිටෝ ගන්න පුළුවන්. බිම ඉඩ තියෙන අයට නම් බිම හිටවන්නත් පුළුවන්. ඔයාලට අංක 11 මේ එසෙන්සියා. ඒකේ පැලයක් තියෙනවා. මේ පැලේ 600ට දෙන්නම්. ඒකේ කට් මුල් හිටන් ඇවිල්ලා තියෙන්නේ. පොඩි වුණාට මේක හොඳට සීසන් වෙච්ච පැලයක්. මේ කාව පැලේ රුපියල් 400යි.
ඒක සීසන් වෙලා තියෙන මේ දෙකම රුපියල් 18 ගන්න පුළුවන් අංක 11. මේ තියෙන්නේ කාවක්. ඊගාවට අංක 12. අංක 12. ඒ තියෙන්නේ රැපිඩෝ. ඒ රැපිඩෝ පැලේ දෙන්න පුළුවන් ඔයාලට අංක 12. ඒක බයි කලර් වෙන ලොකු මල් හැදෙන ඔයිට කලින් මම ඒක දාලා තියෙනවා ඒකේ පැල වීඩියෝ එකක් බලන්න. ඒක දෙන්න පුළුවන් රුපියල් 800ට. ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ ලේඩි ජෙන්ට් මෙන්න මේ පාට මෙන්න මේ ලේඩි ජෙන්ට් පැලේ දෙන්න පුළුවන්. හොඳට මේ සීසන් වෙලා තියෙන්නේ මලුත් තියෙනවා කැකුලකුත් එනවා. මේක දෙන්න පුළුවන් රුපියල් 500ට ලේඩි ජෙන්ට් පැලේ. ඒ වගේම අංක 14 මේ තැඹිලි පාට බයි කලර් වෙන අර දේශීය ලොකු මල් හැදෙන මේ වර්ගයක්. මේක දැන් ගොඩක් ගණන් සමහර අය ළඟ. ඉතින් මේකේ තියෙන චූටි පැලයකුත් එනවා. ඒකම මේ පෝච්චියේ ලේඩි ජෙන්ට් පැලයකුත් තියෙනවා. ඉතින් මේක දෙන්න පුළුවන් ඔයාලට රුපියල් 800ට. මේ ලේඩි ජෙන්ට් පැලේ චූටි පැලේ ගලවන්න නැතුව මේ වෙනවා. රුපියල් 800ට දෙන්න පුළුවන් ඔයාලට අංක 14ත්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ අංකෙට WhatsApp මැසේජ් එකක් දෙන්න 074 2 902 946. මේ පැලවල අංක වලින් මේ WhatsApp අංකයට දාන්න. එතකොට මට පැල වර්ගය හොයාගන්න පුළුවන්. ස්තුතියි.